බලන්න මේක කොහොමද කියලා. ඉතින් මම පැහැදිලි කරන්න. You learn nothing from life if you think you are right all the time. ඔබ ජීවිතෙන් කිසිවක් ඉගෙන ගන්නේ නැහැ. If you think you are right all the time. ඔබ හරි කියලා හැම වෙලාවකම හිතනවා. ඔක ගොඩක් වෙලාවට උගතුන්ට වෙන දෙයක්. මොකද ඒ උගත්කමත් එක්ක එයා කේචික්කට අහු වෙනවා. එයාට උපදෙස් දෙන්නවට කැමති නැහැ. එයා හරි වෙලා හිතන්නේ. එයා මානසිකව ටැංකියක් වගේ. ටැංකියක වතුර පල් වෙනවනේ. ගලාගෙන යන වතුරක පල් වීමේ සම්භාවිතාව අතිශය අඩුයි. මයින්ඩ් එකත් ඒ වගේ. අපේ ඇතුලේ අපි කොයිතරම් ෆ්ලෙක්සිබල් වෙන්නේද අනිකා කියන දේ අහගන්න. without prejudices. පූර්ව නිගමන වලින් තොරව. පූර්ව නිගමන ඔළුවේ තියාගෙන අහුම්කම් දීලා වැඩක් නැහැ. ඒක ගොඩක් වෙලාවට උගතට වෙන එකක්. ඒ නිසා මම මොකද්ද ඊළඟට කියන්නේ කියන එක තමයි ආසලසුම් කරන්නේ. ඔව්. ඒක නෙවෙයි විදිහ. ඊට වඩා අපි ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. ඔකට බොහොම ලස්සන කතාවක් බෲස් ලී කියන වෝටර් කියන එක අරගෙන. මේ බලන්න ඒක. ඒකේ බෲස් ලී කියනවා be water my friend. වතුර වෙන්න මගේ මිත්‍රයා. empty your mind. ඔබගේ සිත හිස් කරගන්න. be formless shapeless shape එකක් නැති කරගන්න. like water. හරියට වතුර වගේ. You learn nothing from life if you think you are right all the time. ඔබ කිසි දෙයක් ඉගෙන ගන්න ජීවිතේ ඔබ හිතනවා නම් ඔබ හරි කියලා හැම වෙලාවෙම. ඒ තමන්ගේ අතුලාන්තය ෆ්ලෙක්සිබල් වෙන තරමට නිදහස් වෙන තරමට ගලන ගඟක් වගේ වෙන තරමට ඕන තැන ඕන විදිහට යන්න පුළුවන්. එහෙනම් සුබ දවසක් හැම දිනකට. goodbye. අපි ක්ලාස් එකේ නිදහසේ කතා කරනවා. හැබැයි ඉතින් චූටිය උන්ට ගන්න නෙවෙයි. ටිකක් හිතන්න පුළුවන් වැඩි හිටියන්ට.